ජෝතිෂ්‍ය හෝරාව YouTube නාලිකාව වෙත ඔබව ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. 2026 වසරේ මැයි මාසයේ 11 වනදායින් ආරම්භෙන මේ සතිය මීන ලග්න හිමියන් වන ඔබට ඉතාමත් තීරණාත්මක සතියක් බව මුලින්ම මතක් කළ යුතුයි. විශේෂයෙන්ම මේ සතියේ මැදභාගයේදී ඔබේ ලග්නයට සිදුවන සුවිශේෂී ග්‍රහමාරුවක් නිසා මෙතෙක්කල් ඔබව පීඩාවට පත් කළ ඉතාම බරපතල ගැටලුවකට නොසිතූ විසඳුමක් ලැබීමට නියමිතයි. ඒ වගේම මේ සතියේ ඔබ කිසිසේත්ම නොකළ යුතු ඔබේ මුළු ජීවිතේම වෙනස් කළ හැකි එක් ප්‍රධාන වැරද්දක් ගැනත් අප මෙහිදී අනාවරණය කරනවා. ඒ නිසා වීඩියෝව අවසානය දක්වා ඉතාම අවධානයෙන් නරඹන්න. ඔබව ලොකු කරදරයකින් බේරාගන්න මේ තොරතුරු ඉවහල් වේවි. මීන ලග්න හිමියන්ගේ ලග්නාධිපති ගුරු ග්‍රහයා ඇතුළු අනෙකුත් ග්‍රහයන්ගේ පිහිටීම අනුව මේ සතිය මිශ්‍ර ඵල දෙන සතියක් ලෙස හඳුන්වන්න පුළුවන්. සතිය ආරම්භයේදී සඳු ග්‍රහයාගේ ගමන සහ රේවති නැකතී බලපෑම නිසා ඔබේ සිතුවිලි තරමක් සංකීර්ණ වීමට ඉඩ තිබෙනවා. නමුත් ධෛර්යවන්තව කටයුතු කිරීමෙන් බාධක ජයගත හැකියි. රැකියා ක්ෂේත්‍රය ගැන කතා කිරීමේදී ඔබ රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවය කරනක වුවත් මේ සතියේ වැඩ කටයුතු අධික වන බව පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම මැයි 13 සහ 14 යන දිනවලදී ඉහළ නිලධාරීන්ගෙන් ඔබට පැසසුම් ලැබීමට ඉඩ තිබෙනවා. ඔබ ව්‍යාපාරිකයෙක් නම් නව ආයෝජන සඳහා මේ සතියේ මුල් දින දෙක ඉතාම සුදුසුයි. විදේශ රැකියා බලාපොරොත්තුවෙන් සිටින මීන ලග්න හිමියන්ට බාධක ඉවත් වී සුබ පණිවිඩ ලැබෙන කාලයකි. තමන්ගේම කියා අලුත් දෙයක් ආරම්භ කරන්නට බලාපොරොත්තු වන අයට මේ සතියේ බ්‍රහස්පතින්දා දිනේ ඉතාමත් සුබයි. ආර්ථික පැත්තෙන් බලන විට අනපේක්ෂිත ලෙස මුදල් ලැබීම් වලට මඟ පෑදෙනවා. අතීතයේ ඔබ කළ ආයෝජනයක ප්‍රතිලාභ මේ සතියේ ලැබීමට ඉඩ තිබෙනවා. නමුත් සතියේ අගභාගයේදී අනවශ්‍ය වියදම් පාලනය කර ගැනීමට වග බලාගත යුතුයි. විශේෂයෙන්ම ගීදොර අලුත් වැඩියාවන් හෝ විනෝද කටයුතු සඳහා විශාල මුදලක් වැයවීමට ඉඩ ඇති නිසා බුද්ධිමත්ව කටයුතු කරන්න. අධ්‍යාපන කටයුතුවල නිරතවන දරුවන්ට මේ සතියේ තරමක් මතක ශක්තිය අඩුවන ස්වභාවයක් පෙන්눔 කළත් සතිය මැදදී එම තත්වය මගහැරී යනවා. උසස් අධ්‍යාපනයේ ලබන සිසුන්ට පර්යේෂණ කටයුතු සඳහා ඉතාම සුබ කාලයකි. දරුවන්ගේ දක්ෂතා ඇගයීමට ලක්වන අතර ඔවුන් නිසා මව්පියන්ට සතුටු වීමට අවස්ථාව සැලසෙයි. පවුලේ සාමය සහ සමගිය ගැන කතා කිරීමේදී සහකරු හෝ සහකාරිය සමග පැවති මතභේද දුරු වී යන සතියකි. පවුලේ වැඩිහිටියෙකුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන තරමක් සැලකිලිමත් වන්න. අවිවාහක අයට මංගල යෝජනා ස්ථිරවීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. ප්‍රේම සම්බන්ධතාවලදී විශ්වාසීය තහවුරු වන අතර දෙදෙනා අතර ඇති දුරස් බව අඩුවන සතියකි. සතියන්තයේදී පවුලේ අය සමග කෙටි විනෝද චාරිකාවක යෙදීමට අවස්ථාව උදා වනු ඇත. සෞඛ්‍ය ගැන බලන විට මීන ලග්න හිමියන් මේ සතියේ විශේෂයෙන්ම පාද ආශ්‍රිත වේදනා සහ ස්නායු පද්ධතියේ දුර්වලතා ගැන සැලකිලිමත් විය යුතුයි. අධික ලෙස වෙහෙස වී වැඩ කිරීම නිසා මානසික ආතතිය ඇතිවිය හැකියි. එම නිසා ප්‍රමාණවත් නිද්‍රාවක් සහ සැහැල්ලු ව්‍යායාම කෙරෙහි අවධානය යොමු කරන්න. ජලයෙන් වන අනතුරු ගැනත් තරමක් විමසිලිමත් වීම වැදගත්. දැන් අප වීඩියෝවේ මුලදී සඳහන් කළ ඒ විශේෂ අනාවරණය වෙත යොමු වෙමු. මේ සතියේ මැයි 15 වනදාත් 17 වනදාත් අතර කාලය තුල කිසිම විටක ඔබ නොහඳුනන පුද්ගලයන් සමග මූල්‍යමය ගනුදෙනුවලට හෝ අපකරුවෙකු ලෙස අත්සන් කිරීමට ඉදිරිපත් වෙන්න එපා. ඔබේ ලග්නී ග්‍රහ පිහිටීම අනුව මේ දිනවලදී ඔබව රැවටීමට ලක්වීමේ වැඩි ප්‍රවණතාවක් පවතිනවා. එමින්ම ඔබ අවසන් කළ යුතු වැදගත් රාජකාරියක් තවදුරටත් කල් දැමීම ඔබේ වෘත්තීය ජීවිතයට විශාල හානියක් කළ හැකියි. ඒ නිසා කම්මැලිකම අතහැර ක්‍රියාශීලී වන්න. ඔබට මේ සතියේ ඇතිවිය හැකි බාධක අවම කරගන්නට නම් සතියේ බ්‍රහස්පතින්දා දිනක කහ පැහැති මල් පූජා කර ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කරන්න. හැකිනම් දුප්පත් අයෙකුට ආහාර වේලක් ලබා දීමෙන් ඔබේ අපල තත්වයන් මගහැරි සහනය උදාවනු ඇත. ඕම් ග්‍රාම් ග්‍රීම් ග්‍රෞම් සහ ගුරවේ නමහ යන මන්ත්‍රය උදේ කාලයේදී නවවරක් ගායනය කිරීම ඉතාම සුබයි. මීන ලග්න හිමියන් වන ඔබ සැමට ලැබුවා වූ මේ සතිය සියලු බාධක දුරුවන වාසනාවන්ත සතියක් වේවායි ජෝතිෂ්‍ය හෝරාව නාලිකාව අපි ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝව වැදගත් කියලා හිතෙනවා නම් ලයික් කරන්න, ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. තවමත් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. ලබන සතියේ පලාපල විස්තරය සමගින් නැවත හමු වෙමු. ඔබ සැමට තිරුවන් සරණයි.